ආයිබෝවන් සුබ දවසක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න සමන්ති කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දේශ විදේශ ආදරණීය ඔයාලා හැමෝටම මම අද ඔයාලට කියලා දෙනවා මැද පෙරදිග රමදාන් මාසේ හැදෙන තවත් රසවත් බාකුරා එකක් ගැන වීඩියෝ එකක්. ඉතින් මේ තමයි මේ වීඩියෝ එක අපි බලමු කොහොමද මේක රහට හදාගන්නේ කියලා. වෙනද වගේම ආදරෙන් මතක් කරනවා සමන්ති කිචන් YouTube channel එක subscribe නොකරපු පරිශීලකෙක් නම් ඔන්න ඔබටත් පුළුවන් subscribe කරලා එකතු වෙන්න, like කරන්න, comment කරන්න, මේ වීඩියෝ share කරන්න. අපි යමු වීඩියෝ එකට. හීනියට කපාගත්තු ලුණු ටිකක් ගම්මිරිස් කුඩු එකතු කරගන්න. මේ දේවල් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. මේ විදිහට ගම්මිරිස් කුඩු එකතු කරගන්න. මේ එකතු කරගන්නේ පප්‍රිකා පවුඩර්. මැද පෙරදි ගය මිරිස් කන්න කැමති නැහැ. 3-5 කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. මේ සැහැඳි භාගයක් කොත්තමල්ලි පවුඩර් නම් ඉතින් ඔන්න පොරවලම මේ සැහැඳක් ගත්තා. මේ එකතු කරගන්නේ බේකින් බොනෙට් වගේම අවශ්‍ය කරන අපිට ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට මේ එකතු කරගන්නේ හොම්මස් පවුඩර්. එහෙමත් නැත්නම් කඩලා පිටි පවුඩර් මේ සැහැඳි 3ක් එකතු කරගත්තා. නිෂා පවුඩරුත් එකතු කරගන්න මෙන්න මේ වගේ මේ සැහැඳි 3ක් විතර ඔයාලා ගන්න ප්‍රමාණය අනුව වැඩි කරගන්න. බිත්තරයක් එකතු කරගන්න. බිත්තරේට වැනිලා පවුඩර් චුට්ටක් දාලා ගත්තේ සිනිගඳයි කියලා. ඉතින් ඔන්න මේ ජාති ටික දාලා දැන් කවලම් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ ආකාරයට මෙන්න බලන්න. මෙන්න මේකට මම වතුර මිශ්‍ර නොකර තමයි මේක අපි කවලම් කරගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ලුණු වල තියෙන ඉස්ම ගතිය සහ අපි බිත්තරයක් එකතු කරගෙන තියෙනවා. අන්නේ ಜಾති වලින් තෙත ගතිය තමයි මෙන්න මේ විදිහට අරගෙන තියෙන්නේ. ලුණු පුළුවන් තරම් හීනියට ලියන්න. මොකද එතකොට තමයි මේ කෑම එක හරිම රහට හදන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට වතුර මම චුට්ටක්වත් එකතු කරගත්තේ නෑ. හොඳට අත තද කරලා ලුණු එක පොඩි කරගන්න. ලුණු වල තියෙන ස්මයි බිත්තරේ තියෙන ඒ තෙත ගතියයි ටික එකතු වුණා නම් හොඳටම ඇති. මෙන්න මේ වගේ මිශ්‍රණයක් වෙන්න ඕනේ. මේකට පිටි වර්ග වැඩි කරගන්න එපා. කෝන්ෆ්ලවර් නම් චුට්ටක් වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නෑ. ඒත් ගොඩක් නෙවෙයි. මම මේ සැහැඳි 3ක් දැම්ම. ඔයාලට 4ක් විතර ගන්නත් පුළුවන්. ගොඩක්ම ක්‍රිස්පියට කන්න කැමති නම් ඉතින් ඊට පස්සේ තෙල් දාච්චියක් ලිපේ තියලා තියෙනවා මම රත් වෙන්න. ඉතින් අපි මේක කමෙන් මේ විදිහට අනා ගන්න ඕන හොඳට. මේක අපි තෙල් දාච්චියට දානකොට ගුලියක් වගේ එකට හදලා දාන්නේ නැහැ. හරි සොෆ්ට් එකට මෙන්න මේ විදිහට අරගෙන තාච්චිය ගාවට චුට්ටක් තෙල් එක ගාවට අත කිට්ටු කරලා මෙන්න මේ විදිහට තෙල් එකට දාන්න ඕන. මොකද මේක මේ රන්වන් පාට වෙන්න බැද ගන්න ඕන. ගොඩාක් රස්නෙකට තෙල් එක තියාගන්න එපා. සාමාන්‍ය රස්නේ තෙල් එකක් තියාගන්න විශේෂයෙන්ම නැත්නම් ලුණු එක දාපු ගමන් කර වෙලා යාවේ හීනියට කපපු නිසා. මෙන්න මේ විදිහට දාලා ලස්සනට හොඳ ලස්සන බ්‍රවුන් කලර් එකක් එන්න බැද ගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ විදිහට ලස්සන පාටක් තියෙනවා බලන්න. මෙන්න මේ ආකාරයට මේක හරි බුරුල් එකක්. මේකේ හැම තැනම සිදුරු තියෙනවා. ඒ කියන්නේ ලුණු කෑලි අර පිටි අතට ගුලි කරලා වගේ දැම්මනම් එහෙම නැහැ. මේක නිදහසේ බැදෙනවා, නිදහස්ව තියෙනවා. ඉතින් ඒක තමයි මේ කැමිකෝයේ අපි බාකුර එක බදිද්දි විශේෂයෙන්ම කරන්න ඕන එකම දේ මේක බදින අතරතුර මම සෝස් එකත් හදා ගන්නවා. ඒකට අරන් තියෙනවා මිරිස් කරලා ලුණු පාස්ලි කොලයි, මිංචි කොලයි. යෝගට් ගත්තා මෙන්න මේ වගේ යෝගට් එකමාරක් මම අද ගත්තා. ගොඩක් හදන්නේ නැහැ සෝස්. ඒ හින්දා අම මිරිස් කරලාත් එකතු කරගන්න බ්ලෙන්ඩර් කප් එකට යෝගට් උත් දාලා තියෙන්නේ. කපාගත්ත ලුණු, මිංචි කොල මේ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම පාස්ලි කොල ටිකකුත් දාන්න. මේකට ලුණු කුඩු එකතු කරගන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට. ගම්මිරිස් කුඩුත් ඕනනම් දාගන්න. ඔලේ තෙල් මේ සැහැඳි දෙකක් එකතු කරගන්න. එකතු කරලා ඉතින් අර කිව්ව ಜಾති ටික දාලා ලුණු කුඩු එතකොට මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් කරලා ගන්න තියෙන්නේ. බලන්න හරිම ඝන මිශ්‍රණයක්. මේ සෝස් එක හරිම රසවත්. මේකට මම දැන් එකතු කරගන්නවා දෙහි අඹුල් මේ සැහැඳි එකමාරක් විතර එකතු කරලා කවලම් කරගන්න. ලුණු පදම බලා ගන්න. මේක හරිම රහයි මේ සෝස් එක. ඔන්න වෙනද වගේම මේ වෙලාවට එනවා කෑම හදලා ඉවරද බලන්න. අද කෑම මම හදලා ඉවර නෑ. බ්ලූබෙරි කන්නේ නෑ. එයා ඔන්න වාන අහකට ගියා විපා කියලා. එයාට දෙන්න ඕන හැමදාමත් මිදි එහෙමත් නැත්නම් බත්. ඉතින් මිදි දුන්නට පස්සේ අරගෙන යනවා කන්න. මෙන්න මේ විදියට එයාත් හොරතල් වෙන්න ඉන්නේ මං කාර්ය බහුල වෙලාවට තමයි. ඉතින් අපි ඔන්න සෝස් එක හදාගත්තා. ඒක අපි භාජන වලට මෙන්න මේ විදියට දාගන්නවා. ඊට පස්සේ තියෙන ඉතින් අපි බෙදපු බකෝර එක එකතු කරගෙන කන්න තමයි. මේක හරිම රහයි. හදලා කාලා බලන්න. මේ වීඩියෝ ෂෙයා කරන්න. එන්න එකතු වෙන්න සමන්ති කිචන් YouTube channel එකත් එක්ක මේ වගේ ඉක්මනින් ලේසියෙන් හදන කෑම වර්ග තියෙනවා. මැද පෙරට ගෙන වලට වැදගත් වෙන වීඩියෝ තමයි. ඉතින් අද දවසේත් එහෙම වීඩියෝ එකක් මාරම රහයි මේක. ඉතින්
මේ වීඩියෝ ෂෙයා කරන්න කියලා තමයි ආදරෙන් මතක් කරන්නේ. ඒ වගේම මැද පෙරදිග ඉන්න ඔයාලට දෙයන්ගේ පිටයි බුදුන්ගේ සරණයි. මේ දවස්වල පුංචි කලබල තියෙනවා. ඉතින් හැමෝටම කරදරයක් බාධකයක් නැතුව ඉඳ ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවය ලැබෙන්න, ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් අපි හැමෝම නැවතත් අලුත් වීඩියෝ එකකින් හැමෝටම තෙරුවන් සරණයි.